විසුමෞසවනි ගුරු මෞපියවරුන්ගේ ආදරය ලැබමින් ගත කළාට ආදරය රැකවරණය ලබා දුන් ආදරණීය විද්‍යාර්ථීතුමාට සහ ගුරු මෑණිවරුන්ගේ උපහාරයයි තේ. ඉතින් ආදරණීය ගුරුතුමා ආදරණීය විද්‍යාර්ථීතුමාටයි ආරාධනය වචන සල්පයක් අවසන් දෙන්නට. තේන මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විද්‍යාපතිනියන් සහකාර විද්‍යාපතිතුමා ඒ වගේම අංශ ප්‍රධාන ගුරු මහත්මීන් ප්‍රමුඛ ආචාර්ය බවතුනි 2024 අපොස සාමාන්‍ය පෙළ කණ්ඩායම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් තව නොබෝ දිනකින් විභාගයට පෙනී සිටීමට නියමිත මොහොතේ ඔවුන් වසර 11ක් තිස්සේ අධ්‍යයන කටයුතු සාමාන්‍යයෙන් පහළ ද්විතීක අධ්‍යාපනය අවසන් කරලා උසස් අධ්‍යාපනයට එහෙම නැත්නම් ඉහළ ද්විතීක අධ්‍යාපනයට යන්න මූලික සුදුසුකම විදියට සලකන්නේ සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් මේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් ඉන්න මේ කණ්ඩායම මෙතෙක් අවුරුදු 11ක් තිස්සේ ඔබට උගන්වපු ගුරු භාවතුන්ට කතා කරලා මේ ගුරු භාවතුන්ගෙන් ඇතැම් ගුරු භාවතුන් ඔබට ඔය විකටම අඛණ්ඩව කියන්නේ කටයුතු කරලා නැහැ. වරින් වර කරලා ඇති ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීලා ඇති වෙනත් පන්තිවල වැඩ කරලා ඇති. ඉතින් ඔබත් එක්ක ලබැඳී ආවා. මං හිතන්නේ වෙනත් පාසලක නැති ලෙන්ගතුකම බැඳීමක් අපේ විද්‍යාලයේ ගුරුවරු සහ දරුවෝ අතර පවතිනවා. විශේෂයෙන් මේ 2024 කණ්ඩායම සාමාන්‍ය පෙළ ලියන කණ්ඩායම අපි ගොඩක් සමීපව විවිධ ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ කණ්ඩායමක්. එකක්වත් ගහලත් නැහැ, බැනලත් නැහැ කියලා තමයි කියන්නේ. මගේ අදහස් තුළ මල්ලගේ එහෙම දේවල් නැහැ. මම දෙමාපියන්ගේ ජීවිතයට වගේම පාසලට ලොකු අභිමානයක් ඇති වෙනවා. ඒ නිසා අපි මෙවර මේ 11 ශ්‍රේණියේ විභාගයට යන දරුවෝ වෙනදාටත් වඩා අපිට සමීප සම්බන්ධතා සහිත පිරිසක් වුණා. ඉතින් අපි ඔබට පේන දකින්න විදියට ඔබ පාසලට ආපු දවසේ තිබුණු තත්වයයි අද දවසේ පාසල නිර්මාණය වෙලා තියෙන තත්වයයි තුල ලොකු වෙනසක් තියෙනවා. පළ කරමින් මගේ වචන සාර්ථකව මෙතනින් සමාප්ත කරනවා. ස්තුති ගෞරවනීය විවල්පතිතුමනි. එසේනම් මේ සූදානම ප්‍රථම විශේෂාංගය වෙත යොමු වීමටයි. ඔබව පියුරු වාදනයේදී පිනවීමට මේ ගෞරවනීය ආරාධනය යසස් සොයිරාටයි.
අන්තිමයන් දිනේ දෙවැනි මවක ලෙස මම ඔබ දුටුවේ. ඔබගේ ආශිර්වාදයෙන් ලොව සියල්ල මිටුවේ. කුරු උපහාරය පියන්නේ මම මෙපිටුවේ. ඉතින් සියලුම ගුරුවරුන්ගෙන් ගුරු පියවරුන්ගෙන් ගුරු මෑණිවරුන්ගෙන් අපදායවර විදුහල් සිටුමාගෙන් මහදාව ශිෂ්‍ය ශිෂ්‍යයන්ගෙන් අවසරයි. ඉතින් අද 2025 මාර්තු 12 හරියටම මීට අවුරුදු 5කට කලින් ජනවාරි 4 හරි 5 හරි මට මතක නැහැ ලොකුවට අපි මේ විදිහටම අපේ ආදරණීය අම්මලා තාත්තලා අන්න අතනින් අපි වෙච්චකන් එනවා. ඇවිල්ලා මෙතන අපේ විදුහල්පතිතුමා සඳුන් සර් ඒ වගේම අපි මේ පාසලට බාර දුන්නා. එදැයින් පස්සේ අපි ආදරණීය චම්පිකා ටීචර් තමයි අපේ පන්ති බාර හිටියේ. තමන්ගේම ළමයි ටිකක් වගේ අපි අවුරුදු 3ක් අපේ දුක්ලින්දා අපි පුළුවන් තරම් ඉතින් කෑ ගහලා පන්තියේ ගොඩක් ඉතින් ගොඩක් ඒවා කරා අපි එකට 6 පන්තියේ අපි කවුරුත් හඳුරන්නේ නැහැ තමයි. දැන් අපි සහෝදරයෝ වගේ. එක්කෙනෙක් දාලා යන්න බෑ. ගොඩක් ආදරේ. චම්පිකා ටීචර් කිව් ගැන කිව්වොත් එහෙම තමන්ගේ පුතා මොන වැරද්ද කරත් කාගෙන් බැනුනවත් මොන දේ කරත් තමන්ගේ කෙනෙක්ට ගන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ ආදරණීය අම්මා. දැන් මෙතන තාත්තලා ඉන්නේදී මට කියනවාදී තාත්තලා ආදරේ නැත්තේ ඇයි? නෑ තාත්තලා ආදරේ පෙන්නන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ අම්මා තමන්ගේ දරුවට මොන වැරද්ද කරත් පහුවෙලායි හොඳට hina වෙලා කතා කරනවා. ආන් ඒ වගේ චම්පිකා ටීචර් මොන වැරද්ද කරත් අපි වෙනුවෙන් කතා බහ කරලා ඉන්නවා. ඒ වගේම රන්තිමා ටීචර් මිනිස්සෙගේ මුණට hinaව කොච්චර ලස්සනක් කියනවද කියලා රන්තිමා ටීචර් අපිට කියලා දෙනවා හැම වෙලේම. කොයි වෙලෙත් hina වෙලා මොන ප්‍රශ්නයක් වුණත් hina වෙලා ළමයි එකට ළමයිට සනීපම ගුරුවරයා කිව්වොත් හරි මම මේ ඉස්කෝලේ. ඒ වගේ මිෂාර ටීචර් ශක්තිමත් ගුරුවරයෙක් ඇත්තම මොන දේ වුණත් ළමයිගේ පැත්ත ගන්නෙ. ඇත්තම කිව්ව දරුවන්ට ගොඩක් ආදරේ. ඒ තරම් විදුහල්පතිතුමා අදට කිසි කාටක් නැහැ හිතේ මේ ගුරුවරන්ගේ අනන්තවත් බැනුම් අහලා ගුටි කාලේ ඇති අපි. ඒ වගේම ගුටි කාලේ කිසිම කාටක් නැහැ හිතේ. ඒ වගේම 6 පන්ති ඉඳන් ගුටි කාලේ ඉඳන් විශේෂයෙන්ම අපේ ඉතින් ළමයි හඳුනා ගන්නකොට අපේ 10 වසර වික්ටරි සංගයෝගේ පොඩ්ඩක් කොල්ලොන්ට නිකන් අමුතු මෙව එකක් එනවා. ඒකට තරුණකම ආන් ඒවත් එක්ක වැඩ දෙකක් කරගෙන ඉස්කෝලේට වෙලා හිටියා. ඉතින් අනන්ත දුටිය නැත්තම් සාගරික ටීචර් ගොඩක් ළමයින්ට සමීපයි. ආදරේ ළමයින්ට සමුන් සර් 6 වසරේදී අපිට චිත්‍ර තෝරගත්තාම චිත්‍ර ඉගෙනීම ගුරුවරයා අධ්‍යක්ෂකයන් ගොඩක් කියන බුද්ධිමත් ගුරුවරයෙක් ඇත්තම කිව්වොත් රන්ජිනී ටීචර් මතක් කරන්න ඕනේ. හරි ආදරේ ළමයින්ට හරි ආදරේ අපිට හැමදාම අපේ ඉන්න මේ ගුරුවරු අද වෙනකල් මේ ඉස්කෝලේ අපි උගත් අකුරක් හරි ඉගෙනන ගුරුවරු මේ ගුරුවරු කවදාවත් කියලා නැහැ උඹලට බෑ උඹලට මේක කරන්න බෑ උඹලට ඉගෙන ගන්න බෑ උඹලා ඵලයල්ල යන්න උඹලා අපිට වදයක් කියලා නැහැ. වැඩි ගාතියක් අපි උගන්නලා අපි කෑ ගහනවා වද දෙනවා. අද දේලා සමාවෙන්න දෙනවා කියලා. ඉතින් අද අපි ආයි මේ ඉස්කෝලේ ගොඩක් කට්ටිය අපේ සහෝදර සහෝදරියෝ විභාග ඉවර වෙලා ඒක පැතිවලටයි වෙනද තරම් ඒ වලට ඉන්නේ යාළුවෝ ඔක්කොම ඉන්න එකක් නේ. අන්න ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ තරම් එකට ආදරණීය යාළුවෝ ටිකක් ආයෙත් මම හිතන්නේ කොහෙවත්. ඇත්තෙන්ම ආදරේ ගුරුවරුන්ට ගොඩක් ආදරේ කටපාඩම් කරලා පොතේ ලියලා කියන වචන නෙමෙයි. ඉතින් අද පතුලෙන් මෙලේවා තමයි කියන්නේ. බොරුවක් කිව්වේ නෑ මෙතන ඒ නිසා. මගේ කතාවම ඉන්නවා අසාජිටි ඔබ සමට සැලලා පොඩි සියලුම ශිෂ්‍යයන් ගුරුවරුන් ඉදිරියට යන්න. සියලුම ශිෂ්‍යයන් ගුරුවරුන් ඉදිරියට යන්න කියලා ආරාධනා කරනවා. සහ කුසලතාවලින් අප පෝෂණය කළ ආදරණීය ගුරුමවුනි පියවරුනි තවත් එක් කඩයිමක් පසු කිරීමට සූදානම් වන මේ මොහොතේ අවසරයි ගුරු දෙපා නවදින්නට.
ශිෂ්‍යයන් තමා ඉදිරියේ සිටින ත්‍යාගනීය වෙත දී වඳිනවෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. Tam